ආමෙන්. හලෙලූයා. ඊනේ සතුටුද? අපි හැමෝම සතුටින් ඉන්න ඕනේ. ඇයි? ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ආමෙන්. සුද්ධාත්මයන් වහන්සේ නැති කෙනෙක් තමයි අසතුටු වෙන්නේ. ඒ නිසා අපිට සමදා ප්‍රීතිය දෙවියන් වහන්සේ දීලා දෙනවා. අද දවසේ අපි බලන්න යනවා අනර්ගමත් පණිවිඩය. අනර්ගමත් ඉගැන්වීම. ඒක කොහොමද හොඳයි. හොඳයි අපි පෙරලා ගමු 1 කොරින්ති 10:31. 1 කොරින්ති 10:31. Hallelujah. මේ වචනේ කියනවා එයින් නුඹලා කතත් පොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරපන්. ආමෙන්. අපි ගෞරවය දෙන්න ප්‍රශංසාව දෙන්න දෙවියන් වහන්සේ අපි ගෞරවනවා. ඒ නිසා මේ වචනේ කතා කරලා කියන්නේ මොන දේ කරත් දෙවියන් වහන්සේට ගෞරවයක් දෙන්න. ඔබ හිතන විදිය දෙවියන් වහන්සේට ගෞරවයක් දෙන්න ඕන. ඔබ කතා කරන විදිය දෙවියන් වහන්සේට ගෞරවයක් දෙන්න ඕන. නේද? ඔබ කරන දේ දෙවියන් වහන්සේට ගෞරවයක් දෙන්න. ඔබ කරන්න යන දේ ගැන දෙවියන් වහන්සේට ගෞරවයක් දෙන්න. හalleluya. ඒකයි මේ කියන්නේ. එහෙන් නුඹලා කතා පොතක් මොන යම් දේ කරතා. මොන යම් දෙයක් කරතා. ඕනෑම දෙයක් කරතා. දෙවියන් වහන්සේට ගෞරවය දෙන පිස කරන්නේ. ආමෙන්. ඔතන හිතලා යන්න. මොනවාද අපි ප්ලෑන් කරලා දින කරන්නේ? අපි මොනවද කරමින් ඉන්නේ? මොකද හිතන්නේ? අපි කරන දේ තුනේ දෙවියන් වහන්සේට ගෞරවයක් දෙනවා. පවුලක් ගත්තොත් පවුල තුල කොහොමද අපි ගෞරවය දෙන්නේ? දවසේ ආරම්භයේදී අපි කොහොමද ගෞරවය දෙන්නේ? ව්‍යාපාරයේදී කොහොමද අපි ගෞරවය දෙන්නේ? ඒ නිසා දේව වචනේ කතා කරනවාද අපිට මතක් කරනවා. දෙවියන් වහන්සේගේ වචනය කොහොමද අපි මේ දේවල් කරන්නේ? මේක අලුත් දෙයක් විශේෂ දෙයක් නෙමෙයි. මේක අමුතුවෙන් හිතලා කරන්න කියන දෙයක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේක කියන්නේ ඒන් නුඹලා කුමක් නැත්තම් ඔබලා වෙන දෙයක් කරනවා. මේ කතාවේ මොන වෙන දෙයක් කරනවා? ඔබ ඕනෑම දෙයක් කරා දෙවියන් වහන්සේට ගෞරවය. විශේෂ හalleluya හalleluya ජීවිතේම දෙවියන් වහන්සේට ගෞරවයක් දෙන්නයි කියන්නේ. ඒක කාටද අමාරුද? මේ කියන අමාරුවක් කියනවා නෑ. බරක් වගේ නෑ. එයි ඔබට කියන කාරණාව මේ වචනේ කියන කාරණාව අපි දැන් පැහැදිලි කරගන්න යන කොහොමද කියන්නේ? දැන් මේකට ඔබ අලුතෙන් හිතලා කරන්න ගියොත් එහෙම ඇත්තටම ඔබ මග වැටෙනවා. කතාත් පොතත් මොනියම් දේ කරතත් දෙවියන් වහන්සේට ගෞරවය දෙන්නේ ගෝ පැටලෙනවා. නේද? ඒ කණේක ගැන කල්පනා කරන්න ගන්නවා. නේද? කන්නේ කොහොමද ගෞරවයක් විදිහට ඒක කල්පනා කරනවා. කණ්ඩක් ගෞරවයක් තියෙන විනයක් තියෙන බෑනේ කණේකට නේද? සමහරකයි කන අත්වල මේ බේරිගෙන කරනවා. මේව කරනවා නේද? සමහර කටවල බේරිගෙන කරනවා. ඊගොල්ලෝ ඉති බලාගෙන ඉන්නවා. කොහොමද කන්නේ? බයිනවා. හැම දෙයක් තුන විශේෂම කිතුනවා. හැම දෙයක් නේද? මොකද අහුවා මේ දේශනාවක් අහනකොට පාදගෙන කියන ලස්සන කතාවක්. ඒගොල්ලන්ට උගන්වන කාලේ අවුරුදු 7ක කෝස්යක් තියෙන කාලේ ඒ පූජක අතර එන්න ඉගෙන ගන්න කාලේ ඒගොල්ලෝ උගන්වනවා කාමකොට. මෙන්න මේ ඇඟිලි පුරුක් කරගෙන පල්ලයට උඩට එන්න බෑ. කෑම ගන්න. දේශනා අහනවා. හැබැයි මේවත් අපි ගන්න. ඒක අහු දවසේ මම බලනවා. ඔය විලහිටනේ මම බලනවා. ඇයි? මොනේ අධ්‍යයනයට ගහුනේ? ඔබ දෙවියන් වහන්සේගේ දරුවේ කනවා බොනවා හොඳට කනකොට ඔබ මෙතන ඉඳලා ඉඳලා මේ කියනකොට ජීසස් කියයි. පැහැදිලි හැමදේම කට වටේ. මම මේ ගන්න උදාහරණයක් මේ නිකන් ගන්න. හරිද?
ඒ වචනේ කතා කරන සියල්ලේදී අපි විනයක් ඇතුළු ගමන් කරන සෙනඟ. හැබැයි මේ හැම දෙයකටම ඔබට එකක් අවශ්‍යයි මේ කියන වචනය තුළ ඔබට ස්ථිරව ගමන් කරන්න. මොකක්ද? පෙරලෙන මතෙව් කොට. මතෙව් 5:16. මතෙව් 5:16. මොකක්ද කියන්නේ? එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා. එසේම මනුෂ්‍යයන් විසින් ඔබ සැමගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබ සැමගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස ඔබ සැමගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා. හalleluya. කොහොමද ඔබ තුල තිබෙන ආලෝකය ඔවුන් ඉදිරියේ බබලන්නේ? කොහොමද බබලන්නේ? කොහොමද බබලන්නේ? ඔබ තුල ආලෝකය. ඔබ අලුත් නැවිලා නේද? පරණදේ පහ වුණා. ඔබ අලුත් නැවිලා වුණාන් පස්සේ ඔබ තුල තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය. ඒ වචනේ තියෙන මොනවද? යහපත්කම්. යහපත්කම් ඔබ කරනකොට මොකක්ද එතනපත් වෙන්නේ? ආලෝකය. මොකක්ද ආලෝකය? සුද්ධ ආත්මයන් වහන්සේ. හalleluya. සුද්ධ ආත්මයන් වහන්සේත් සමග ඔබ ඉන්නකොට සුද්ධ ආත්මයන් වහන්සේ ඔබ තුළ ඉන්නකොට මොකද සිද්ධ වෙන්නේ? යහපත්කම් සිද්ධ වෙනවා. ඒ යහපත්කම් තමයි මොනවද? මොනියම් දේ කරලා කතාත් බොටත් මොනියම් දේ කරලා ඔබ දෛනික ජීවිතය ඔබ ගත කරනකොට මම මේ කියන හැම දෙයක්ම ඔබේ ජීවිතේ පටන් ගන්නවා. දවස් ඉඳලම නේද? තේක ඉඳලා වතුර කෝප්පේ ඉඳලම අවසානයේ නිින්දට යනකම් වැඩ කරන හැම දෙයක් තුලම මොකද මේ වචනේ කියන්නේ? දෙවියන් වහන්සේට ගෞරවයක් දෙන්නේ. හalleluya. හalleluya. දෙවියන් වහන්සේට ගෞරවයක් දෙන්න නම් හැම දෙයක්ම අපි සිතන පදන දේ සිද්ධ වෙන්න නම් අපි 100න් ඉන්න. නේද? මේ වචනේ කියනවා 100ක්ව අවදි වෙන්න කියලා. 100ක්ව අවදි වෙන්නකොට අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතේ කරන කියන දේවල් දෙවියන් වහන්සේට ගෞරවයක් දෙන්න. හalleluya. හalleluya. අපි කෑමක් බෙදනකොට සභාව තුල විනයක් ඇතුළේ ඉඳලා ඔබ දැකලා ඒවල සුදුසු අය දාන්න නේ ඔබ සුදුසු හැමෝම සුදුසු නැහැ කියලා කියන එක නෙමෙයි දෙවියන් වහන්සේට ගෞරවයක් දෙන්න යනවා. හalleluya. ඔබ කරන හැම දෙයක් තුලම ගෞරවයක් දෙන්න. ඔබේ නිවස තුල කරන කියන හැම දෙයක් තුලම ගෞරවයක් දෙන්න. නිවසට එනකොට නේද? අර වාහනේ ඉඳලා පුටුව කෙලින් අතර දින පිටිපස්ස හැරලා දිනනකොට ඒක රෙදි කන්දක් පිරලා දිනනකොට ෆාස්ට් එනෝ රෙදි අරගෙන උස්සන පුටුව නම් දුවනකොට ඒක ඕකේ වෙන කෙනෙක් දැක්කම දිනනොස් ගෞරවයක් එනවා. සමහරක් අය ඉවසන එනකොට දෙපාරක් කල්පනා කරලා අඩිය තියන්න දෙපා දෙන්න. ඇයි? එච්චර මේ පිරිසුදු ඒක එළියයි. හalleluya. 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 හalleluya කියන්නේ පිරිසුදු නැද්ද? පිරිසුදු නැද්ද? හalleluya. ඔබේ නිවසේ ඉන්න මිනිස්සයා දෙපාරක් කියනවා කවුරුද කියන්නේ? ඇයි? මේ ඒගොල්ලෝ හරි පිළිවෙලට ඉන්නේ. කාටද ගෞරවය? ඒගොල්ලෝ කනවා. හරි විනයක් ඇතුව කන්නේ. විනයක් ඇතුව කන්නේ. මිනිස්සු ඒක දැකලා මොනවද කරන්නේ? අපි කෑම පස්සේ ඉන්නන්නේ. මේ හැමදේම මම මේ ඔබට කියන්නේ බයිබලේ කතා කරනදී මේ වචනේ කියන දේවල් මේ තියෙන්නේ. ඔබගේ ජීවිතේ මේවා තියෙනවද ඔබ මොනවද කරන්නේ? හිතෙන් රයිට් එකක් දාන්න. ස්වාමීන් වහන්සේ ස්තුතියි. ස්වාමීන් මම ඒ තුල ගමන් කරනවා. ස්වාමීන් මම ඔබට ප්‍රශංසාව වේවා. ස්වාමීන් මගේ තව මොනවද තියෙන්නේ මේකේ? අඩු. ඇඳිගාන හැන්ද බිම තියෙන වෙනම කතාවක්. ඇඳිගාන හැන්ද බිම තියෙනවා. අර බිම දූවිල්ල, පියදල නැහැ, කරපොත්ත ගිහිල්ලා, මීයා ගිහිල්ලා හැමදේම රෙදි කෑල්ල උඩ රෙදි කෑල්ල ගසන්නේ නැහැ, හොදන්නේ නැහැ. ඒක උඩ හැන්ද දෙනවා. ආයි ඒක රන්දා. ඒක වෙනම එකක්. හැබැයි හැම දෙයක්ම අපේ ජීවිතේ දෙවියන් වහන්සේ ගෞරවය දෙනවා. විදිය ගන්නවා. ඔය කියන විදිය කරනවා. රෙදි ඇදෙන්න ගිහිල්ලා. කොට්ට හොදලා නැහැ.
සෙම අමාරු වෙනවා. එම්රිසා වගේ දෙයක් උදේට එනවා. විතරම දවසේ දියරයක් ගන්නවා. මම මේ විද්‍යාත්මක කාරණාව කියන්නේ. මාස ගානේ කොට්ටේ වලනේ. හැබැයි කියන බෙහෙත් ගන්නවා. දොස්තර කියනවා ඔයාගේ කොට්ටේ යම් කිසි වෛරස් එකක් විස බීජයක් තියෙනවා. නෑ ඒක හොදන්න කියන්නේ බිස්නස් එකේ යනවා. මම කියන්නේ විද්‍යාත්මක කාරණා. මේ කොට්ටේ තියෙන අපිට නොපෙනෙන ගොඩාක් ජීවිත ගොඩාක් දේවල්. ඒවාර ලොකු මේ මොකද්ද? අන්විෂේ බැලුවොත් මොකක්ද වෙන්නේ? මේ යනවා මොක්කුද වගේ. ඒවා මුලින් අතර බුදිය ගන්න කොට්ටෙන් බේමතුළු කරගෙන. කොහොමද? කට වටේ ඔළුවේ හැම තැනම යනවා නේද? හැබැයි උදේ නැගිලා ටච්වෙන් දානවා. පීනස කියනවා. ඒක නම දාන පීනස කියනවා. දැන් පීනස කියන්නේ මොකද කියන්නේ? පීනස කියන්නේ මොකද කියන්නේ? හා? ඒක කියන පීනස ගාන. අමතක වෙලා කොට්ටේ බෙඩ්ෂීට් එක උඩ. නැත්තම් මම කියන්නේ. සෙනෙවන්තය සියල්ල ඔබ ඒක නොකරන ඉඳන් අසනීප වෙලා වර්ෂිප් කරනවා. ප්‍රශංසා වේවා ආච්චි. කාටද අගෞරවය? දෙවියන් වහන්සේලා ගාවේ. ඔබ පෙර සූදානම් වෙලා අර පවිත්‍ර ශුද්ධව දිනවල කොහොමද වෙන්නේ? ඔබ නිරෝගී. හalleluya. ඔබ නිරෝගීමත් වෙන්න අසනීප වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හැබැයි ඔබේ ජීවිතය හැම දෙයක්ම පිළිවෙලයි. ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. හalleluya. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රමය. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රමය. යේසුස් වහන්සේ අපිට ඒක ඉගෙනුවා. නේද? 5000 කණ්ඩ දෙක මොකද ඉතුරු වෙච්ච මොකද කියේ? පාග ඔය දාලා දෙක පැත්තට කුඹුරට ගාලා දුවලා දාන්න කිව්වේ නැහැ. ඒක එකතු කරන්න දෙන්නවා. හalleluya. හරි පිළිවෙල. හදුම පිළිවෙල. නේද? ඔබ ලෝකයේ ආලෝකය. දැන් මේක කතා කරන්නේ එසේම මනුෂ්‍ය මෙසේ ඔබ සමග යහපත් පියා දැක ස්වර්ගයේ සිටින ඔබ සමග පියාණන් වහන්සේ ගෞරවය පිණිස ඔබ සමග ආලෝකය වුන් ඉදිරියේ ලබනවා. ආලෝකය මොකද්ද? ශුද්ධාත්මයන් වහන්සේ. යහපත් පියා ආලෝකය. ඔබ යහපත් පියාව කරනකොට මොකද එතන සිද්ධ වෙන්නේ? එතන ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාව. අපි යහපත්කම් කරන්නද අපි ඉගෙන ගත්තේ? අපි යහපත්කම් කරමින් ඉන්නකොට දේශවාංශ කිව්වේ එන්න යහපත්කම් කරන්න කියලා. නෑ. වැඩිපුරම දරයක් මොනවද? අයහපත්කම් කරේ. ආත්මාර්ථකාමී වැඩ කරේ. පෞකාර ජීවිතයක් ගත කරේ. නේද? අධර්මිෂ්ඨකමේ ජීවිතයක් ගත කරේ. කොච්චර පොක්කරුවත් අපේ හිතේ එකක් නැහැ. අනිකර පල්හොරේ බොරුවක් කියන්නේ. ඒක ඇත්තක් නෙවෙයි. හැබැයි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ඉන්න මිනිසයා යහපත්කම් කරනවා. උතුර සුද්ධ ආත්මයන් වහන්සේ මේකේ කතා කරන්නේ ආලෝකය ඕන ඉදිරියේ බබලනවා. මිනිස්සයා හිතනවා මොකද්ද මේ ආලෝකය කියලා? ආලෝකය 아무තු එකක් නෙමෙයි. දෙවචනේ අහන ආලෝකය ඕන ඉදිරියේ බබලන එක ගැන කල්පනා කරනවා, ප්ලෑන් කරනවා. අනේ මට නම් මොකද බරයිලද මට මොකද තේරෙන්නේ මොන ආලෝකයද? ආලෝකය කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. හalleluya. ආලෝකය කියන්නේ සෙනෙවන්තය ශුද්ධ ආත්මයන් වහන්සේ. ශුද්ධ ආත්මයන් වහන්සේ නැතිනම් මොකද? ආලෝකයක් නැහැ. ඔබව ස්වාමීන් වහන්සේ ගලවලා තිබෙන්නේ ඔබව ස්වාමීන් වහන්සේ අල්ලගත්තේ ආලෝකයේ ගමන් කරන්න. ශුද්ධ ආත්මයන් වහන්සේ සමග ගමන් කරන්න. දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න. දෙවියන් වහන්සේට මහිමය දෙන්න. මේ ආලෝකය ඕන ඉදිරියේ බබලනවා කිව්වඩ මේ ආලෝකය කාගේද? මගේද? ඔබේද? ඔබේ ඇති ආලෝකයක් නැහැ. ඔබේ ඇති කිසිම ආලෝකයක් නැහැ. ඔබ ආලෝකය උනේ කොහොමද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා. හalleluya. ඔබ සිහි කරන්න උන්වහන්සේ ඒක දෙන්න. උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ මිලේට ගන්න. අපි ආයිත් උන්වහන්සේ. උන්වහන්සේ මේ ආයිත් සෙනගල උන්වහන්සේ මේ කතා කරන්නේ. උන්වහන්සේ කියනවා මේ දේ කරන්න මෙන්න මේ දේ ගමන් කරන්න. මොන දෙයක් කරා ඒක දෙවියන් වහන්සේගේ ගෞරවයක් වෙන්න ඔබේ ජීවිතේ. ඔබ මොන දේ කරත් ගෞරවයක් වෙන්න. බාධා තිබේ. අමාරුකම් තිබේ. ගලප ගන්න බැරි දේවල් තිබේ. හැබැයි ගලප කරලා යන්න ස්වාමීන් වහන්සේගේ වචනේ විතරව වෙලා තිබුණා. හalleluya. 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 ඒ නිසා සුද්ධාත්මයන් වහන්සේගේ තෛලය ඔබේ ජීවිතේ නිතරම මොනවද කරන්න ඕනේ? දැල්ලෙන්න ඕනේ. නේද? දැන් පහන කාලෝ කියලා දැල්ලෙන්න මොනවද කරන්න ඕනේ? තෙල් දාන්න. තෙල් දාන්න දැල්ලෙන්න. තෙල් අඩු වෙනකොට පහන අඩු වෙගෙන යනවා. තෙල් ටික වැඩි වෙනකොට කොහොමද? පොන්තෙල් උඩින් දාලා වතුර යටින් දාන්නේ.
පොල් තෙල් උඩින් දාලා වතුර ඇටින් දාන්නේ. තෙල් කාලක් දාන්න ඕන එකට කාලක් නැහැ. මොනවද ගන්නෙ? අරික් කාලක් වතුර දාලා අරික් කාලක් තෙල් දානවා. එහෙමනේ මං කියන්නේ හරිනේ. එහෙම කරපුවා ඇතිනේ. මං කියන්නේ හරිද වැරදිද? හරි. පොල් තෙල් වල වත් වෙගෙන යනවා. පොල් තෙල් ඉවරන මොකදින පාන්තිරේ. චර මර යනවා නේ. ටම් ටම් ගාලා පිටර පාන් උඩින් යනවා. ඒ අන්න මොකද්ද පුපුරනවා. මේ වගේ තමයි සුද්ධ ආත්මයන් වහන්සේ ඔබතුනේ නැති වෙන මොකද වෙන්නේ? පුපුරන්න ගන්නවා. තයිනේ නැති වෙනකොට සුද්ධ ආත්මයන් වහන්සේ නැති වෙනකොට මොකද වෙන්නේ? පුපුරනවා. මොකද්ද පුපුරන්නේ? ඔබ පුපුරනවා. එයි දෙල්ල අර පාන්තිරේ වත් වෙගෙන උඩට ආව අන්න දැන් වතුර යන්න අහුවෙලා තියෙන්නේ. දැන් තෙල් ඉවරයි. දැන් වතුරට තියෙන්නේ. වතුර පොඩ්ඩක් පොඩ්ඩක් මොකද කරන්නේ? ඒක පටන් ගන්නේ කොහොමද? ගාන එක පාන. චම ගාන. හැමෝගෙම අවධානය කොට දෙන්න. අන්න අතන මොකද්ද සිද්ධ වෙන්නේ? සමහරක ගන්නන තෙල් කියලා තෙල් දාන්න. බොහෝ දෙනෙක් දකින්න පිපිරීම. බොහෝ දෙනෙක් දකින්න සුද්ධාත්මයන් වහන්සේ නැති එක. ඒ වගේම තමයි මොකක්ද දෙන්නේ? පහන පිටේ පිච්චෙනවා. මොකද දෙන්නේ? ගඳක් එනවනේ. ඒ ගඳට ආසයි. ඒ අමුතු ගඳක් එන්නේ. රිදි පිච්චෙන ගඳක් එන්නේ. ඒකට ආසයි. ඒකට ආසන මිනිස්සු වුණාද කියන්නේ පිච්චෙන්නේ මොකද? තවරදි කියලා දාන්න. හරි සුවඳයි නිවසම. පලාතම ගඳ ගහන. මේක තමයි කියන්නේ යේසුස් වහන්සේ. සුද්ධ ආත්මයන් වහන්සේ. තෛලය නිතරම වැක්කරෙන්න ඕනේ. ඔබ පහන දැල්ලීගෙන එනවා. සමහරක් අය දැල්ලීගෙන උඩට එනකොට මොකද වෙන්නේ? තෙල් මාදි වෙනවා. තෙල් දාන්නේ නැහැ. මොනවද තෙල්? ඔපෙරල ගන්න. එපිස පහේ දාන්න. මුද්‍රිත පාණයෙන් වත් නොවේ. ඒ අනාචාරකම් හටගන්නේය. මුද්‍රිත පාණයෙන් වත් නොවේ. එයින් අනාචාරකම් හටගන්නේ. බොන්න එපා. දැන් මේ කතා කරලා කියන බොන්න එපා. වැඩිය බොන්න එපා. ඒක හොඳයි. වැඩිය බොන්නේ පොඩ්ඩයි බොන්නේ. වැඩිය බොන්න එපා පොඩ්ඩයි බොන්නේ. මුද්‍රිත පාණයෙන් මත් වෙන්න එපා. ඇයි? බිව්වන් පස්සේ පාලනය කරන්නේ කවුද? මොකද පාලනය කරන්නේ? අරක්කු. නේද? විවිධ වර්ගයේ බෝතල් දෙනවා. ඒ බොන මනුස්සයා පාලනය කරන්නේ ඒ බොන දේ. දේවචනේ කතා කරලා කියන මුද්‍රිත පානයක්වත් නොවේ. ඒයින් අනාචාරකම් හටගන්නවා. ඊට පස්සේ මොකද කියන්නේ? නමුත් ආඥාවන්ගේ පූර්ණවි ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කතා කොට නුඹලාගේ සිත්වලින් ස්වාමීන් වහන්සේට ගායනාද ගීතිකාද කරමින් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරන්න. හලෙලූයා. මොනවද වක් කරන්න කියලාද? තෙල්. මුද්‍රිත පාණයනේ ගොඩක් අය සතුට සොයාගෙන යන මොනවද ප්‍රීතියක් වෙන්නේ. අද හරි අමාරු එකටත් අමාරු වැඩ කරනවා. පොඩි ෂොට් එකක් ක්‍රඩිමාරෙන් ගන්න. ඒතකොට බයිබලෙ කියලා නෑ එහෙම ක්‍රිස්තියානිකාරය ගොඩක් මහන්සි වෙනා ඉන්නවා. ඉක්මෝ ඉන්න ගොඩක් මහන්සි වෙනා නේ පාන්දර ගිහිල්ලා ව්‍යාපාර කරනවා ඉන්න වැඩ කරනවා ඉන්න ඉතින් අපු වැඩ කරලා ඉන්න දෙන්නට දෙන්නස ප්‍රසංසාව ලස්සන ඉන්න. ෂොට් එකක් ගන්න යන්නේ. හැබැයි මේ රහස දන්නේ නැති කෙනා මොකද කරන්නේ? මුද්‍රිත පාණයෙන් මත් වෙනවා. හැබැයි ඒක තාවකාලික දෙයක් කියලා තමයි කියන්නේ. පෑ දෙක ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. තාවකාලික සුවය. හැබැයි සදාකාලික ප්‍රීතියක් උන්වහන්සේ අපට දීලා තියෙනවා. ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ. හalleluya. සතුට තිබෙන ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඉන්නවා. ශුද්ධාත්මයන් වහන්සේ නැතිලා ගියම සතුටක් නැහැ. කඩාගෙන වැටිච්ච වෙලාවේ ශුද්ධාත්මයන් වහන්සේ නැහැ. එයි කඩාගෙන වැටුණු වෙලාවේදී දේ වචනේ කියන සියල්ලේම සුති කරන්නේ. බයිබලයේ කියන කතාත් පොතත් මොන යම් කිසි දෙයක් කරත් ඔබ දෙවියන් වහන්සේට ගෞරව දෙස කරනවා. යම් කාරණාවකදී එකපාරට අමතක වෙනවා. දෙවියන් වහන්සේ ඇත්තටම ඉන්නවනේ අපිත් එක්ක. සමහර බරපතල අභියෝගයකට මුහුණ දෙනකොට අමාරුකමක් එනකොට එකපාරට අමතක වෙන ශුද්ධාත්මයන් වහන්සේ.
එතනදී දෙවියන් වහන්සේට ගෞරවයක් කරනවා. කොහොමද ජීවිතේ? කොහොමද? තව කෙනෙක් ගන්න කොහොමද? වැඩක් නැහැ කියලා මේ කාලේ මොරින් යන්නේ. මේ කාලේ රිම්මිගෙන් යන්නේ. දෙවියන් වහන්සේට ගෞරවයක් කරනවද? පාරකාව හරි. කියන රිම්මිගෙන් යන්නේ. දෙවියන් වහන්සේ සමානක් කියන දෙවියන් වහන්සේ ප්‍රශංසාය. උන්වහන්සේ කොහොමද කියන්නේ? හාලෙලූයා. සුද්ධාත්ම වහන්සේ ආනෝකේ. එතන ආලෝකේ. අතහිල ප්‍රකාශ කරන්න කියන අතහිල ක්‍රියාවල දාන්න කියලා. නෑ. හැබැයි සුද්ධාත්ම වහන්සේ මට දෙන්න. හාලෙලූයා. අන්න ඇදහිල්ල. හැබැයි ලැබෙයි දන්නේ මොනවා වෙයිද දන්නේ බලාගෙන ඉන්නවා. ආව බලන් ඉන්නවද දන්නේ මත් වෙලා. ලෝකේ දේවල් වලින් මත් වෙලා. උත්තික පාණේ විතරනේ තවත් දේවල් වලින් මත් වෙනවා. නේ මිනිස්සු වෛරයෙන් මත් වෙනවා. ඊර්ෂ්‍යාවෙන් මත් වෙනවා. ආත්මාර්ථකාමයෙන් මත් වෙනවා. මත් වෙලා මොනවද කරන්නේ? ඒ පැකේජ් එක අනුව ජීවිතේ ඉඩ දීලා තිනවා. හරි ඔයා මාව මේ විදිහටම ගෙනියන්න. ඊර්ෂ්‍යාවෙන්ම ගෙනියන්න. තයිනේ නෑ පිපිරි නිතරම ඉන්න. නිතරම පිපිරෙනවා. අනුන්ගේ දෙයට ඊර්ෂ්‍යාව කරනවා. අනුන්ගේ නැගිටීමට ඒක වැරදි විදිහට වැරදි අදහසකින් බලන්නේ. ඒකට ප්‍රශංසාවක් දෙන්නේ නැහැ. කිතුරුවා දෙවියන් වහන්සේ නිතරම ප්‍රශංසා කරනවා. හalleluya. හalleluya. සභාවේ දිනවල මොනවද කරන්නේ? මොනවද? අතාලලා යා. එයි. දිනවල කෙනාට සපෝට් කරනවා. දිනවල සපෝට් කරනවා මොකද දෙන්නේ? මොකද දෙන්නේ? ඔබ දිනන්නේ යනවා. උදාහරණයක් වශයෙන් යම් කෙනෙක් දිනාගෙන යනවා. ව්‍යාපාරයක් කොමකින් හරි උදේින් අපි දකින්න දේවා. ශාමයන් නැගීගෙන බලමු අපි කොච්චර දුර යයිද කියලා. ගණන් ගන්න එපා. ඔබ විනිශ්චය කරන්න එපා. ඒ විනිශ්චයම ඔබට එනවා. ඒ විනිශ්චය කරන්න එපා. ඒක ඔබට කැරකිලා වෙනවා. අපි නගින්න මොකද වෙන්නේ? ඔයා පුපුරන්න යනවා. ඔබ පුපුරනවා. පුපුරන මූල බලන්නේ. කාලයකට පස්සේ කියනවා ඔයා මූණ ඇද කරගෙන හිටියේ මම ඉතින් බලාගෙන හිටියා මම hina වුණා මට එන අප්සෙට් මමත් හිටියේ එහෙම කියලා. වයිබ්‍රේට් නැති දේවල් කරන ස්වභාවයයි. කිසිම කෙනෙක්ගේ අපුණයක් ක්‍රියාවක් ඔබ දකින්න එපා සභාව. ඕ කිසිම තැනක ඇයි ඒක යක්ෂයා කියන්නේ ඉස්සර. යක්ෂයෙක් දැක්කනේ. ආයෙමද? මේ පල්ලි ගිහිල්ලා ඇවිල්ලා. සුද්ධාත්මයන් වහන්සේ එතන නැහැ. ඔබ සුද්ධාත්මයන් වහන්සේ උදේ පුළුවන් ෂොලේ කේලියට දාන්න. වය යන්න දැන්. එන්න උත්තික පාණය. ගන්නවා අපට අවශ්‍ය දේ වෛරය. වෛර කර ඉන්නවා. හැබැයි මේ වශයෙන් දිනවා මොන දේ කරත් දෙවියන් වහන්සේ ගෞරවයක් දෙනවා. හalleluya. හalleluya. ඔබ වෙන දේ කරා. මම දැකලා මම ආනන්ද දින සහෝදර සභාවේ විශ්වාස කරනවා කියන මම වැඩිපුර දෙනවා. හalleluya. වැඩිපුර ඔබට චුට්ටක් වැඩනකොට ඔබ අපි කවුරුත් ආසයි ඉන්නවා. විනෝදුවක් කරේ කිරනකොට අපරාධය අරගෙන දිනනකොට වැඩිමින්කක් දාලා දෙනවා. හිත පිරෙන්නේ. ඒක ආස නැද්ද? නෑ වට වැඩියෙක ආන්නේම කියන්නේ නෑනේ කවුරු. උන්ට හිත පිරලා එන්නේ. පොඩි දෙයක හිත පිරෙනවා අපේ පොඩි දෙයක හිත පිරෙනවා. අතෝල අර ව්‍යාපාර මොහොසිය දෙන්න දේ වැඩිපුර දෙන මේ මොහොසිය කොච්චර සතුටක් කියන්නේ. ඒතර ඕන කොච්චර සතුටක් කියන්නේ. ඕන නිතර පිරෙනවා. ඇයි? ඒක තමයි සුද්ධාත්මය. හalleluya. ඒක තමයි මොන යම් දෙයකටද ගෞරවය. ගෞරවයක් ලැබෙන පිරිස කරන්නේ කියලා දෙන්නේ. බිස්නස් නම් බිස්නස් කියලා මොනවා කියලා දෙන්නේ. එතනදී පටල ගන්න එපා සමහර දේවල්. ආත්මික කාරණා පටල ගන්න එපා. ඒක ඔබේ හෘද සාක්ෂියව කරන්න ඕන දෙයක්. හැබැයි එතන ජේසුස් වහන්සේ ගෞරවපත් වෙන්නේ. හalleluya. හalleluya. ඒ නිසා සෙනෙහවන්ත විසිගේ කියනවා විසිගේ කියන පදේ කියන. විශ්වාසී කෙරෙහි බය ඇතුව එකිනෙකාට යටත් වෙන්න. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි බය ඇතිව එකිනෙක කෙනාට යටත් වෙන්න. ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඔබ ආලෝකයේ සිටිනකොට ඔබේ ජීවිතයේ යටහත්කමට එනවා. ඔබේ ජීවිතේ යටහත්කමට එනවා. අපි ඔක්කොම එදලා ශාරුඛ් ખાන් හරි යටහත් කියලා. එනවලත් මේ යන්නේ. දැන් ගෞරවයක් ලැබුමින් යන්නේ. දැන් පිරිසක් යාගේ වටේ ඉන්නවා. කාඩ් එකක් තියෙනවා. මම එතකොට මේ දොස් කියනෝ නෙමෙයි. යමු උදාහරණයක් ගන්න යන්නේ කියලා. ඔව් යනවා. ඔව් ටික දුර යන්න පේනවා දකින්නේ. ඊට පස්සේ ඌ හැංගිලා ඉන්නේ.
ඒ යන ටිකට කියනවා මාරු ගෞරවය. හරි හොඳ මිනිස්සු පියට ආරම්භ. හැබැයි ඌ ළඟින් ඉඳලා ආසලේ ගොඩනගලා විජේට වයින්නවා දැන් යනවා. ඔන්නේ චරිත කපනනේ වල තේරුමක් කරලා ඉන්නවා. ඇයි බයි? අපේ සමහර දේවල් එකට එනකොට මේ අරය ෆිල්ම් එකේ ඉන්නේ ඒව නෙමෙයි නොඳුරනේ ඉන්නේ. ඒක තමයි ස්වභාවය සෙලියම. ඔය කවුරු දැනුවා මොන දෙයකට සුද්ධාත්මයන් වහන්සේ නැතුව කිසි කෙනෙකුට ප්‍රේමයක් නැහැ. මතක තියාගන්න. එක්තරා මම නැවතත් කියනවා මම මේ කතාව වෙදී කියලා තියෙන සැරිසෙ. එක්තරා ජනප්‍රිය ගායක ශිල්පියෙක් කිව්වා ප්‍රේමයේ තියෙන දේ වෙනසලා කරේ. ඔදෝ මුන්දට ප්‍රේමය අඳුරනවා. උන්ගේ ෆීල්ඩේ ප්‍රේමය පිරෙන්න තියෙනවා. දකින්නකොට ප්‍රේමය. මේ මොකල තුරු කරගන්න. ඒ ප්‍රේමය නෙමෙයි. බොරුව. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලන් ප්‍රේමය. යමේ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින ඕ ප්‍රේමය. ඔහු තුල සුද්ධාත්මයන් වහන්සේ. නේද? දැන් මුත්‍තික පානේ මත්දන මනුස්සයාගේ තියෙන මොකද්ද? ඒ මුත්‍තික පානයත් එක්ක ගත කරන ජීවිතයේ ඒකේ තියෙන ක්‍රියාවදී ඕප වෙන කෙනා උතුම්ම ශක්තියක් ඒක. සමහරක් අය පර්සනලිටි එක නැති අය ෂොට් එකක් ගන්න තමයි හැමදේම මොකද? ඉදිරිපත් වෙන්න යනවා. ඒතකොට ගැම්මක් කියනවා. අපිට මොකක් කියන්නේ? ඒතකොට ගැම්මක් කියනවා. පොඩි ෂොට් එකක් දැම්මොත් ගැම්මක් කියනවා. හැබැයි සිනේවන්ත අරක්කු බොන මිනිස්යාගේ ජීවිතේ පාලනය කරන්න හැබැයි සුද්ධ ආත්මෙන් වාසෙත් එක්ක ඉන්න මිනිස්යා පාලනය කරන්න කොහොමද? සුද්ධ ආත්මෙන් වාසෙ ගලන්ති පයිවිසිදී ඔන්න දැන් කියනවා අතත් පොතත් මොණයන් දේ කරතත් උඹලා දෙවියන් වහන්සේට ගෞරවය දීපන්. මොකද ගලන්ති පයිවිසිදී කිවිසිය කියන්නේ? සිදෙක සිතුන නුඹුත් ආත්මයන් වහන්සේගේ පලන ප්‍රේමයේ ප්‍රීතියේ සමාදානය ඉවසිලිවන්තකම කරුණාවන්තකම යහපත්කම විශ්වාසකම මුදුකම පමණ දැන ක්‍රියා කිරීම යන මේවාය. මෙබඳු දෙයට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත. හලෙලූයා හලෙලූයා. පළවෙනි පදේ මොකක්ද? කොරින්ති පොතේ කිව්වේ උඹලා මොන දෙයක් කරන්නේ ගලාති 5:22 තුල අපි ජීවත් වෙන මොකක්ද සිද්ධ වෙන්නේ? සුද්ධාත්මයන් වහන්සේ. හලෙලූයා. ඔබ ප්‍රේම කරන ඔබ ඉවසනවනේ මොකක්ද වෙන්නේ? එතන සුද්ධාත්මයන් වහන්සේ. ජීවිතේ ඉවසලා නැහැ. ජීවිතේ ඉවසලා නැහැ. හැබැයි එතන ඉවසනවා. කවුද එතන? සුද්ධාත්මයන් වහන්සේ. හලෙලූයා. එතන අපිට මොකද්ද? උඩපු ගමක් ගන්න දෙයක් නැහැ. එහෙම බෑ. පොඩ්ඩක් අපි ඔළුව පාත් කරගෙන ඉන්න අපේ කරේ. අපේ කරේ කියන්නේ නැහැ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ කරේ. හලෙලූයා හලෙලූයා. ඔබ මතක තියාගන්න සෙලෙවම්ද අපේ ජීවිතේ මොන දෙයක් කර අපිට කිසිම ආයාමයක් නැහැ. අපි සමහර තැන්වල අපි තීරණය ගන්නවා අපි මේ විදිහට ඇසුරුනොත් අපිට මේක බාධාවක් වෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් මේ විදිහට ඉන්නවා නෑ. එතන සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරනවා. එතන සුද්ධාත්මයන් වහන්සේ දකින්න ලෝකයේ මිනිස්සු බලාගෙන ඉන්නවා. ලෝකයේ මිනිස්සු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන හිතන්න ගන්නේ ඔබේ ජීවිතයේ ආලෝකය දැකලා. ඔබේ ජීවිතයේ ආලෝකය කරනකොට ගන්න මිනිස්සු ඔබේ ක්‍රියාවන් දැකලා දෙවියන් වහන්සේට ස්තුති කරන්න යනවා. ඒකයි කියන්නේ ඔබලා මොන දෙයක් කරත් දෙවියන් වහන්සේට ගෞරවයක් දෙන්නේ. නේද? අපේ ජීවිතයේ විවිධභාවයක් තිබෙන්න ඕන. සංගවිච්ච දේවල් තිබෙන්න බෑ. සමහරක් අය කියනවා මේක කියන්නේ එපා පාස. මේක ඔයාගේ හිතේ කියන්නේ. දෙවනාසි වල කියනවා විවෘත වෙන්න. හැමදේම විවෘතව දකින්න. හැබැයි විශ්වයේ මේක හිතේ කියන්නේ මේක කියන්නේ. පරිස්සම් වෙන සේවය. රාස්‍ය බාලක කියන්නේ මොකද කියන්නේ? රාස්‍ය බාලේ කියන්නේ දකින්න. ඔබට යමක් කවුරු කෙනෙක් කියනවා මේක කාටවත් කියන්න එපා. ඔබ කියන්නේ එපා. පාස්ටර් එක්ක. ඔබේ ජීවිතේ මේ නිසා. මේක කිව්වේ මේ වචනෙට ඔබ පොඩ්ඩක් මත අතුල් කරනවා. ඒත් ඔබ අතරමං හැම පැත්තෙම කවර කරනවා. ඒ නිසා සෙනෙවන්දිය අපි නැවත යනවා පළවෙනි පදේට. එතකොට විදාය 31. හලෙලූයා. එහින් නුඹලා කතත් බොතත් වෙන යමක් කරදා සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරපාන. හලෙලූයා. කීදෙනෙක් ලේසිද මේක කරතරේ? ලේසි.
ඇයි? මේක කරන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. ඔබ සුද්ධාත්මයන් වහන්සේ ඉඩ දෙන්න. ඔබ සුද්ධාත්මයන් වහන්සේ ඉඩ දෙන්න. එක දවසක් ඉඩ දීලා ඔබ සත්‍යයක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ එක දවසක් ඉඩ දීලා මාසයක් බලාපොරොත්තු වෙන්න එපා. දේව වචනේ කිව්ව නිතරම මොකද්ද? යාඥාවෙන්ද කවියෙන්ද ගීතිකාවෙන්ද දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. නොකොටවා යාඥා කරන්න කියලා කියනවා. සෑම දවසකම නිවසේ යාඥාව කරනවා. හැම මොහොතම ඔබේ පුද්ගලික ජීවිතේ යාඥාව කරන්න. ඔබ දෙවියන් වහන්සේ සමග කාලය නිතර ගත කරන්න. තෛලය දාගන්න, වක්‍රවන්න. ඔබේ ආලෝකය නිතරම දැල්ලා තියෙනවා නම් ඔබ නිතරම තෙල් දාන්න. ඔබට දැනෙන්න ඕනේ දැන් මගේ ආලෝකය ටික ටික අඩපණ වේගන එන්නේ. පාන්තිරේ නිවෙනකොට මොහොතේ මෙහෙම පොඩ මේ වෙනවා. දැන් නිවෙන්නේ නැටකලා ටික දාන්න. තාම දැනෙන්න තියෙනවා. හාලෙලූයා. ඔබ අන්දනසනකොට ඔබට තේරෙන්න ඕනේ මම දිහා රෝවන්නේ නැහැ. ඔබ දුර්වල වෙනකොට ඔබ කල්පනා කර මම රෝවන්නේ නැහැ. එන මොනවද කරන්න ඕනේ? ධනෙන් ඉඳලා අපේ මුසල ප්‍රසංසා කරන්න. බැලන්ස් එක හදා ගන්න නැතිනම් සෙනෙවන්තය ඔබ කාන්ත වෙනවා. ඔබට වැඩි දුර ඇවිදින්න බෑ. ඔබ කාන්ත වෙනවා. ඔබට දුවන්න බෑ. මේ පාද විදෙන්න ගන්නවා. දෙවියන් වහන්සේ දෙස බලාගෙන මිනිස්යාට මේ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔව් රාජාලිය කුඹේ මොනවද කරන්නේ? පියඹා නගිනවා කියන රාජාලිය පියඹා නගින්නේ කොහමද? ගිහිල්ලා ලපු ගාලා මොනවද කරන්නේ? මේ යන ගම මොකද වෙන්නේ? ඔන්න දැන් පොඩ්ඩක් රාජාලිය දෙනවා දැන් පොඩ්ඩක් පැටල් කරන්න වෙනවා නිකන් මදි ගැම්ම කියලා මොකද කරන්නේ? ආයි එකයි ගාන්නේ ආයෙ. ක්‍රිස්තියානි කරන්නේ. හාලෙලූයා කියන්නේ. ඔය ආඥාන ඔබට තේරෙන්න ඕනේ දැන් ආයි පැටල් කරන්න ඕනේ. ආයි charge කරන්න ඕනේ. නේද? බැටරි වාහනේ charge කරන්න ඕනේ. දාන්න charge එක. දෙවියන් වහන්සේත් එක්ක charge එක. බලයෙන් පිරෙන්න, සුද්ධාත්මයෙන් පිරෙන්න. ඔබ තුල ක්‍රියාත්මකයෙන් කරන අපරාධ යහපත්කම්. අයහපත් කරනකම් කරනවා නම් ඔබ මතක තියාගන්න සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල. හාලෙලූයා. බොරු කියනවා නම් වැඩිපුර එතන සුද්ධාත්මයන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේ පිළි බලාගෙන උන්වහන්සේ කතා කරනවා. මේ ජීවිතේ මහත්යක් කරනවා. අලුත් පිටුවක් පෙරලන්න යනවා ඔය ජීවිතේ. උන්වහන්සේ කියනවා උන්වහන්සේ ඉඩ දෙන්න. සුද්ධාත්මයන් වහන්සේ ඉඩ දෙන්න කියලා. සුද්ධාත්මයන් වහන්සේ ඉඩ දෙන්න නම් මොනවද කරන්නේ? ප්‍රශංසා ගීත ගායනා. උන්වහන්සේ ස්තුති කරනවා. යහපත්කම් කරන්න මේ සිද්ධියක් උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබගේ බර උන්වහන්සේ සෑහළු කරන්න යනවා ඔබේ ජීවිත ගමන උන්වහන්සේ සෑහළු කරන්න යනවා ඔබට උන්වහන්සේ ශක්තිය වෙන්න යනවා හලෙලූයා කිසිම කෙනෙක් උන්වහන්සේ අනුගමනය ඇවිලා අමාරුයි කියන්නේ මම ලොකු බරකින් ඉන්නේ කියලා කියන්න බෑසනේ උන්ට ඔබ දේ වචනේ අහනවා වගේ ඔබ මේ තුල කම වල පුදුම දේවල් සිද්ධ වෙනවා හලෙලූයා අපි අපේ දැස පියාගෙන අපි ස්වල්ප